එන්න කලින් කන්න ගියා. කොහේ යන්න දුස්සන්නේ එන්නේ බඩු. මෙහෙම මරයියා. ඉතින් ඇයි ගියේ? නෑ මොකුත්ම නෑ ගෙදර. මං කිරිබත් හැදුවා. ඔයාලා එන්න කලින් හැබැයි ටික ටිකයි තියෙන කන්න හැදුවේ. අයියෝ අපිට එපා කිරිබත් අපිට ඕනේ කොණ්ඩ. ඔයාලා එන්න හැටින් කන්න ගියේ මේ. යතුරු දෙන්න. මේක නැත්තම් අනිත් දවසේ අම්මාට ගිහින් එළියේ ඉන්න. කීස් දෙක දාගෙන මතක ළමයා කොහේ යන්නද? නිදිමත. කොහේ යන්නද? නිදිමත. මම මේක වීඩියෝ උන ගදිලා සාමෙදි. කඩවරයිත් එක්ක මේක තිබ්බා. මොකද්ද? ඔයා මොකද ඒකම නේද දන්නේ? නෑ. මම රක් කළා නැද්ද ප්ලැන්ටියක් බොන්න? මම ප්ලැන්ටියා. මම අදෙන්නේ ඇයි මම. කඩවර තැනක කත විදිහට. හැදුවා නම් ඔය තින වතුරක් කරා. මේක රක් නේද? අනේ මට එපානේ. මොනවද? හේබා. කන්න කන්න රහයි. එයා මේ කියන්නේ මං ඉතින් මං හැමදාම කියන දේනේ මං හදලා මම්ම කියන රහයි කියලා. කියන රහයි කියලා? කියන හාට යන්න කියන රහයි කියලා? ඒ හලෝ මේ බොන කෝප්ප මල් පැලෙට ලුණු වැඩි නෑ බොරු කියන්න එපා. කිරි හොඳටම දැම්ම මං ඒක. ඔයා මොන හරි එකක් අරන් එන්න අනේ තිබ්බා. කම්මේ නේද නිදිමතයි. ආ ඔය තියෙනවද හරි? අනේ මේ ඔය දාන්න එපා 21 වගේ. නිදිමතයි. නිදිමතයි. ඇයි නිදිමත කීයේ ඉඳන්? නෑ මං දැන් ආවේ. මේ ආව විතරයි. අද ඉතින් මේ කලබලයට මේ නංගි දුවයි ඇවිල්ලා තියෙන්නේ සිරස ප්‍රෝග්‍රෑම් එකකට ගියා. එදා දවසේදී සිද්ධ වෙච්ච දේවල් මට හිතුණා මේ ලොග් එකක් විදියට දාන්න විශේෂ වැඩසටහනක්. ඉතින් ඒ විස්තරය ගැන මං හිමීට කියනකම් මෙන්න මෙහෙම තමයි අපි අද ලෑස්ති වෙන්නේ. ලෑස්ති. ඔයාලා මේකප් කරා ඥා. මට බෑ උඹලම ලේසි නෑ මේකප් කරන්න. මහා වදයක් දෙනවා මේකප් කරන්න. මට බෑ මට බෑ. අරහෙන් ඉරා ගියා මෙහෙන් ඉරා ගියා මේ කල එක කැතයි මේක මෙහෙමයි මට නම් මාව මේකප් කරනවද නැද්ද? නෑ බෑ. කරනවද නැද්ද? කරනවද නැද්ද? කරනවද නැද්ද? බෑ 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 කරන්න. පොඩි එකා වරන් එන්න. අර දැක්කයි හා කිව්වා. බෑ බෑ. බෑ බෑ. කරදර කාර කොල්ලෝ ටිකක් කරලා. හරි. දැන් අද ප්‍රෝග්‍රෑම් එකට යනවා මොකද්ද? තරු සමග ප්‍රෝග්‍රෑම් එකට ඔන්න මේ කවුද දන්නවද? ආයින්න පළවෙනි කෙනා හඳුන්වලා දෙන්න. බය වෙන්න එපා. මගේ ලොකු නාංගී. හරි අමාරුවෙන් ගෙන්න ගන්න ඈ. හරි අමාරුවෙන් ගෙන්න ගන්නේ බෑ බෑ හරිද? බෑ ගන්න. හරිද? මෙන්න අනිත් එක්කෙනා. මේ කෙල්ල හරිද? මේ කෙල්ල ඉතින් දන්නවනේ මේ කෙල්ල කවුද කියලා. මේ තමයි ඉතින් මගේ දුව. කොණ්ඩේ මගේ දුව හරිද? ලයිට් එක නැතිකොට ඔක්කොම වැඩ කරා. ඉතින් මේ මං කිව්වා මෙන්න මේ කොණ්ඩේ මෙහෙම දාන්න කියලා. මේ කල් කොණ්ඩේ තමයි මෙයා ඉපදෙන කාලේ මං එයාත් එක්ක හිටියා. හරිද? මෙයා ඉපදෙන බඩේ ඉදි නංගිගේ බඩේ ඉදි මං කිව්වා මෙයාට එන්න ඕනි කර්ලි කොණ්ඩයක්. කර්ලි නංගිගේ කොණ්ඩේ ස්ට්‍රේට් නිසා උඩ පැන කියනවා නෑ මගේ කොණ්ඩේ. නෑ කර්ලි කොණ්ඩේ කර්ලි. දැන් මේක ඩැමේජ් වෙලා තියෙන මේ ඉපදෙද්දී තියාපු කොණ්ඩේ. බැන්දට කරන්න දෙයක් නෑනේ ඉතින්. ඒ වුණාට මං කිව්වා කර්ලි කොණ්ඩේ. දැන් ඔක කර්ලි වගේ පේන්නේ නෑනේ කියවලා කර්ලි කොණ්ඩේ දීලා තියෙනවා. ඔව් ඒක දැන් මේක ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ගොඩක් ආපදාවලට ලක් කරලා තියෙන වගේ කොණ්ඩේ. මේ වෙනකොට දැන් ඒක කර්ල්ස් හොයන්න වෙනවා. යක්ෂ පැටියෙක් මේ කෙල්ල වෙන්නේ. අනේ නෑ මං හරි අහිංසකයි. මං අහිංසකයි. හැමෝම කියනවා මං අහිංසකයි. අම්මෝ. කවුරු කතා කරත් කියන්නේ උමාලා තරම් අහිංසක කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ කියලා. එහෙමද කියන්නේ මම නම් පේන්නේ. අහලා බලනකෝ වගේ කැම්පස් එකේ යාළුවන්ගේ
එයාලා කියනවා මං තරම් අහිංසක අක්ක කෙනෙක් මං තරම් අහිංසක ළමෙක් මං කීයක් තරම් දීලාද? අහිංසක කෙනෙක් කීයක් දීලාද කියලා ගත්තේ? ඔයා කියන්නේ වගේ යාළුවෝ දෙන්න කියනවා ඒගොල්ලෝ පොඩි කාලේ නම් ආසාවෙන් කියලු අක්ක කෙනෙක්ට එයාලගේ හීනේ හැබෑ වුණාලු මම වගේ අහිංසක කවුද අක්ක ඒ මෝඩ කෙනා දෙන්න? නමුත් කියනවා මම අක්කල එපා වෙලා දැන්. නෑ නෑ ඒ ළමයි කියනවා එයාලගේ දෙවියෝ ඒගොල්ලෝගේ ඉල්ලීම ඉෂ්ට කරාගේ ඒ යාළුවෙකුට අපි කෝලයක් අරගෙන අහමු උම්මායක් අරගෙන මොකද හිතන්නේ කියලා. එයාලගේ ඒ පොඩි කාලේ ඒගොල්ලෝ අක්ක කෙනෙක් ඕනේ කියන ඉල්ලීම ඉෂ්ට කරා ලෝකින අහිංසකම අක්කා එයාලට දීලා කියලා. කවුද දන්නේ ළමයි දෙන්න? ළමයි දෙනෙක් නම් කියන්නේ. කියන්න එපා. ඇත්ත දැක්කද පවුනේ පවුනේ. හරි. එහෙනම් අපි දැන් මේ මට මෙතන හැඩි කරගෙන තියෙන්නේ. මට නම් බෑ මෙතන මේකප් එකක් දාන්න. දැන් මේ මේකප් දාන්න කියලා මේ දැන් ඉතින් ඒක වගේ ඒකත් ගත්තද ඒ පාර? මේ නටන්න නැතුව ඉන්න. නටන්න නැතුව ඒක ගන්න. බෑ. ඇඳුම් ඔක්කොම ගන්න ඕනේ මගේ. පුදුම මාකොල්ල කාර්යෝ ටිකන්නේ මේගොල්ලෝ. අර ඒක මොනවාද මේ ට්‍රවුසර් එක විතරයි ඉල්ලුවේ. දැන් බ්ලවුස් එකක් අරන් යනවා. අනේ ඉතින් දෙන්න බෑ කියලා මම එහෙම කෑ ගැහුවට ඉතින් ඉල්ලන ඇඳුම් හැම දෙයක්ම දෙනවා. දුන්නේ නැතත් බලෙන් හරි අරන් යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. නංගිලා කියන්නේ එහෙමනේ. ඉතින් දන්නවනේ මදිවට නංගිගේ දුවත් එහෙම තමයි. ඉතින් කරදර වුණාට ඉතින් ඒගොල්ලන්ට ඕන විදිහට මං ඉතින් ඒගොල්ලන්ව මේකප් කරනවා. ඒගොල්ලෝ කැමති අඳුම් ටික දෙනවා. ඒ අතරේ මං අන්තිමට තේ ටිකක් බීලා ඉවර වෙලා දැන් මං ඒගොල්ලන්ව මේකප් කරන්න ලෑස්තිලා නෝ. ඔබ හිතන්න එපා. ඒ කේක් කෑල්ල හරි රසයි. ඉතින් ඒ නිසා කනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති පොඩි පෙරේතකමක්. ඉතින් මේ උදේට කාලා හිටියේ නැති වුණාම මෙන්න මෙහෙම කේක් කිරිබටි කාලා මං ඉතින් යන්න ලෑස්ති. කවුයාව පේනවනම් ලස්සන දාගන්න මම. හරි. අන්න ඔළුවේ බෝදිලා. හරි. අනේ අයියා කිව්වනේ. හරිද? හරිද නේද? අර මේ මෙච්චරයි කරේ. උසයි මදි. මේ මගේ මේකප් වලට බනින්න එපා එකේ කියලා බනිනවා ඊට පස්සේ. මේ හරියට දාන්න සින්දු දෙකක් මෙවුවනේ. ඒ මනුස්සකමට එව්වේ මනුස්සකමට මේ සින්දු දෙකක් ඉල්ලුවා නිසා. දෙකක් කියන්න පුළුවන්ද මම එකක් කියන්න ඒගොල්ලෝ කිව්වේ නෑ මනුස්සකමට සින්දුවක් එවන්න කිව්වේ නෑ. මට කිව්වේ මනුස්සකමට සින්දු දෙකක් එවන්න දෙකෙන් ඒගොල්ලන්ට ලේසියට සිලෙක්ට් කරලා දෙන්න කියලා මොකද කියන්නේ අපේ පුතා අයියේ කියමු කතාවක් කවන්නේ. ඔයාගේ කතන්දරේමයි යාත් කියන්නේ. හරිද? එක වැඩකට කතා කරලා මේ සින්දු දෙකක් කියන්න ඕනේ. නටන්න එපා. පේනවනේ ඉතින් කතා කරන විදිහ ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ සින්දු දෙකක් කිව්වම මනුස්සකමට සින්දු දෙකක් දුන්නේ නැත්නම් එකක්ලු කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ එක එක විකාර බයිලාගේ එකේ මම මෙහෙම මේකප් කරනවා. ඉතින් මට ඉක්මනින් මේකප් කරන්න ඕන නිසා ඉතින් මම මේ විදිහට මට කෙටි වේලාවකින් ටක් කාලා කලබලයට තමයි මේකප් එක කරගන්නේ. ඉතින් මම දන්නවා කලබලයට කරගත්තත් ඉතින් මේ පුරුදු නිසා පුරුදු විදිහට කරගත්තාම අපිට ඕන විදිහට මේ කෙල්ලටත් ඕන විදිහට මේකප් එක රෙඩි වෙලා තියෙනවා. හරි ඉතින් ඒ අතරේ මම මේ දෙයක් කියන්නම්කෝ මම මේ සැලූන් එක දැන් නොකලට නෝමල් ඩ්‍රෙසින් මට ලැබෙන ඉඩ වෙලාවෙදි කෙරෙනවා. ඉතින් මම ඒ ගැන වැඩි ප්‍රොමෝෂන් කරගෙන යන්නේ නැහැ. හැබැයි මගේ දන්න ක්ලයන්ට්ලා ඉතින් මට කෝල් කරලා ඩ්‍රෙසින් වලට එනවා. ඉතින් ඒක මම තාම ඉස්සරහට පිළිවෙලකට ලෑස්ති කරගන්නකම් දැනට මම ඒ ගැන ලොකු ප්‍රචාරයක් දෙන්නේ නැහැ. මම ඒ ගැන පොඩ්ඩක් මතක් කරන අතරේ ඉතින් ඔන්න ඔය විදිහට මේක පුත් කරගෙන අපි දැන් ගමන යන්න ලෑස්ති වුණා. මම ඉතින් ඔක්කොම වීඩියෝස් දාන්න ගියේ නෑ වෙලාව නෑ. ඔක්කොම එඩිට් කරන්නත් බෑ. ඊට පස්සේ එතනට ගියාම ඉතින් ප්‍රැක්ටිස් කරනවා බලමු. එතනට ඇවිල්ලා ඉන්නවා මගේ තව දුවෙක්. ඒ දුව ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්න දුවෙක්. නිල්දැසින් බලාපේ හිමුවකින් සිරසේ මොනවාද මුමුණා කියාවේ ඔබේ හදරේම හදේ තුරුදු කරන සදාපතුම ඔබ වේ මගේ. හරි ඉතින් ඒ සින්දුව තමයි කෙල්ල කියන්න ආවේ. මෙන්න මගේ අනිත් දුව සවිනි යකුපිටිය. තරුෂි පෙරේරා සවිනි යකුපිටිය කිව්වහම ඔයගොල්ලෝ දන්නවා සර්නේම් දෙකක් ඉතින් ඒ නිසා මම පැහැදිලි කරනම් මේ තමයි මගේ රත්තරන් පුතා එකම පුතා. මට ඉන්නේ පුතා විතරයි. හැබැයි රටට ලෝකෙට පෙන්න මට ගොඩක් දුවරු ඉන්නවා. මේ මගේ නංගිගේ දුවත් මගේම දුව වගේ තමයි. ඉතින් මන් දුවලට ගොඩක් ආදරේ මට දුවෙක් නැති වුණාට. ඉතින් ඒ ආදරෙත් එක්ක තමයි අද මේ වැඩසටහනට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මගේ නංගි දුව මේ හැමෝම එක්ක මේ ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න අපි ලෑස්තිලා ඉන්නවා. සවිනි එක්ක අද යාගේ අම්මයි අක්කයි ඇවිල්ලා ඉන්නවා. මේ වැඩසටහන බැලුවා නම් තරු සමග තරු කියන ප්‍රෝග්‍රෑම් එක සිරස නාලිකාවේ විකාශනය වුණා. ඉතින් අපි සින්දුත් එහෙම පුරුදු වුණා. මෙන්න මෙහෙම ඉතින් අපි ෆොටෝස් වීඩියෝස් උත් ගත්තා. ඉතින් මෙතනින් එහාට විස්තර ටිකකුත් මම පුළුවන් විදියට ඔයාලට පෙන්නන්න.
ඉතින් ඒ වගේම තවත් මතක් කිරීමක් කරන්නම් 24 love story මං ඉතින් රචනය කර අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍යයේ මේ දුවල දෙන්නම රඟපෑව අක්කගේ නංගිගේ චරිතයට. ඉතින් ඔයගොල්ලෝ බලන්නේ නාට්‍ය බලලා තිබුණේ නැත්නම් මේ ටෙලිඩ්‍රාමා එකේ තව විශේෂත්වයක් තියෙනවා. මගේ දුවගේ බොයිෆ්‍රෙන්ඩ් හිටියේ සංජය මුරුමිදුලි අද අපේව ප්‍රසන්ට් කරන්න හිටියේ. ඉතින් සංජය ඉතින් ලස්සනට වැඩසටහන අරගෙන ගියා. සංජය ඉතින් මේ නාට්‍ය බලනවා නම් ඔයගොල්ලෝ ආයි මුලින්ම බලන්න පුළුවන් 24 love story බලලා ඒකේ අදහසක් තියෙනවා නම් මට එවන්න. ඒ වගේම මම මේ දවස්වල තවත් තිර පිටපතකට ලෑස්ති වෙනවා අලුතින් තවත් නිර්මාණයක් ඔයාලට අරගෙන එන්න. ඉතින් හරි ඔන්න ඔය විදිහට දවසේ වැඩසටහන ඉවර වුණා. මෙන්න මේ විතරයි සංජය මම ප්‍රශ්න අහන්න. ඔයාගේ වැරදි නෑනේ මට ඔයා ගන්න. මගේ ප්‍රශ්න තියෙනවා. ඔයා හිතන්නේ ගොසිප් ප්‍රෝග්‍රෑම්ස් වලට මාව කතා කරන්නේ නැති තරම්. නෑනේ. නෑ ගොසිප් ටිකක් අර මොනවා හරි කියන්නේ මාව නැති කරනවා කියන ඒවාට නැති නිසා මේ සමහර ඒවා මිස් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි ගැන අද දවසේදී කතා කරේ. ඉතින් අපි සින්දු කිව්වා ලස්සනට වැඩසටහන කරා. මගේ පුතත් ප්‍රෝග්‍රෑම් එකේ හිටියා. එයා දැන් ලොකුයි. හරි. ඉතින් ඔහොම තමයි අද දවසේ කෙවුනේ. ඉතින් ඔන්න එහෙනම් මං දැන් මගේ වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. මගේ දුව නංගි මේ හැමෝම එක්ක අද දවසේ ලස්සනට කෙවුනා. ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් ඊළඟ දවසේදී මං ආයේ එනකන් subscribe කරලා ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් මට එවන්න මං ගිහිල්ලා එන්න. bye